හරි 10 පාද දශම සංඛ්‍යාවක් දෙකේ පාද දශම වලට පරිවර්තනය කරන්න කොහොමද කියලා බලා ගන්න. මුලින්ම කියන්නම් බැඩියට පියවර දෙකක් තියෙනවා. බැඩියට පියවර දෙකක් ස්ටෙප් දෙකක් තියෙනවා. ඒ කියන්නේ සංඛ්‍යාව පුතේ දශම සංඛ්‍යාවක පූර්ණ සංඛ්‍යාත්මක කොටසයි දශම කොටසයි කියලා කොටස් දෙකක් තියෙනවනේ. දැන් උදාහරණයක් විදිහට අපි කිව්වොත් 15.25 කියලා 15.25 කියන දශම සංඛ්‍යාවේ 15 කියන්නේ පූර්ණ සංඛ්‍යාත්මක කොටස දශම 2.5 කියන්නේ. ඒ කියන්නේ 0.25 කියන්නේ දශම සංඛ්‍යාත්මක කොටස. නේ? අන්න එහෙම දශම සංඛ්‍යාව කොටස් දෙකයි. පූර්ණ සංඛ්‍යාත්මක කොටසයි දශම සංඛ්‍යාත්මක කොටසයි. දැන් ආයෙත් මම කිව්වොත් එහෙම සංඛ්‍යාවක් ඍණ 125.1.2.5. ඒකේ ඍණ 125 පූර්ණ සංඛ්‍යාත්මක කොටස 0.01.2.5 දශම සංඛ්‍යාත්මක කොටස. අන්න එහෙම කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙක වෙන වෙනම පරිවර්තනය කරන්න. ඕක තමයි මුලින්ම මතක තියාගන්න ඕනේ. සරලයි එතකොට. වැඩේ හරි ලේසි. බලන්න කොහොමද කරන්න කියලා.